නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං නේතං වචනං මාතා කතරං බුද්ධං නේතං වචනං පිතරා කතරං බුද්ධං නේතං වචනං භාතරා කතරං බුද්ධං නේතං වචරං ඥාති ලෝහිතේන කතරං බුද්ධං නේතං වචනං ලෝකේන නොකතරං සම්මා සම්බුද්ධෝ බෝධිපල්ලංක මූරේ අபிසම්බුද්ධෝ පඤ්ඤාතේ තත් බුද්ධෝති නාමං අකාතේ තම් බුද්ධෝති. පින්නතුනි, අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ කියන වචනයෙන් අපි හඳුන්වනවා. මේ බුද්ධ කියන වචනය මානියන් විසින් තියෙන වචනයකුත් නෙමෙයි, පියාණන් විසින් තියෙන වචනයකුත් නෙමෙයි, සහෝදර සහෝදරාදීන් විසින් තියපු නමකුත් නෙමෙයි, ලෝකයා විසින් තියාගත්ත නමකුත් නෙමෙයි. යම් දවසක අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධි මූලයේදී අභිසම්බුද්ධත්වයට පත් වුණාද, සර්වඥ ඥානයට පත් වුණාද, ඒ ඥානයට පත්වීමත් සමගම බුදුහාමුදුරුවන්ට මේ නම ආරම්භ වුණා. මේ නිසා මේ නම සත්‍යකිරිය පඤ්ඤාක්ති කියලා හිත දේශනාවේ දක්වනවා. බුදුරජාණන් වහන්සේට සත්‍ය වශයෙන්ම පැනවෙච්ච නාමය තමයි බුද්ධ කියන නම. බුද්ධ කියන මේ වචනය පාලි භාෂාවේ අන්තර්ගත වචනයක්. පාලි භාෂාව කියන්නේ බුදුහාමුදුරන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මය රචනා කරලා තියෙන භාෂාවට. බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටක ධර්මය රචනා කළේ එදා මගධ දේශයේ තිබිච්ච මාගධ භාෂාවෙන්. මගධ භාෂාවෙන් බුදුහාමුදුරන් වහන්සේගේ ධර්මය සටහන් කරන වෙලාවේදී බුදුහාමුදුරන් විසින් දේශනා කළ සූත්‍ර විනය අභිධර්ම වශයෙන් වෙන් කරපු මේ ධර්මය ප්‍රථම ධර්ම සංගීතයේදී පාලි භාෂාවෙන් සංග්‍රහ කළයි කියලා අපේ බෞද්ධ පින්නතුන් සියලුම දෙනා දන්නවා. බුදුහාමුදුරන්ගේ මේ වචන සමුදාය පාලි නාමයෙන් හඳුන්වනවා. පාලි භාෂාවේ යම් ක්‍රියාපදයක් ඇතිවීමේදී ඒ ක්‍රියාපදයේ නිෂ්පත්තියට මුල් වන ප්‍රകൃතිය පාලියෙන් හඳුන්වන්නේ ප්‍රകൃතියට ධාතුව කියලා හිට. සිංහලෙන් අපි පාවිච්චි කරනවා කෘදන්ත පදය කියලා හිට. එතකොට මේ ධාතු ප්‍රත්‍යය සියල්ලම එක්කගෙන මේ ධාතුන් ඇති වෙන හැටි දක්වන ග්‍රන්ථයක් පාලියේ තියෙනවා. ධාතු මංජුසා නමින් පුංචි කාලෙම හාමුදුරුන්ට මේක කටපාඩම් කරනවා. මේ ධාතු මංජුසාවේදී මේ බුද්ධ කියන වචනේ හැදිච්ච මුල් ධාතුව පෙන්වලා තියෙනවා. බුද්ධ කියන වචනේ හැදීමට හේතු වුණේ බුද්ධ බෝධනය කියන ධාතුවෙන්. ධාතු මංජුසා කියන මේ ග්‍රන්ථයේ බුද්ධ ධාතු දෙකක් තියෙනවා. එකක් දිවාදී ගණයේ බුද්ධ ධාතුව, අනික භුවාදී ගණයේ බුද්ධ ධාතුව. බුද්ධ කියන වචනේ හැදුනේ භුවාදී ගණයේ බුද්ධ ධාතුවෙන් මිසක දිවාදී ගණයේ බුද්ධ ධාතුවෙන් නෙමෙයි. දිවාදී ගණයේ බුද්ධ ධාතුවයි භුවාදී ගණයේ බුද්ධ ධාතුවයි කියලා ධාතු දෙකක අවශ්‍යතාවය මොකද්ද? මේ ලෝකේ ඥානය, මිනිස්සුන්ගේ දැනුම කොටස් තුනකට වෙන් කරනවා බුදුහාමුදුරුවෝ. සාඤ්ඤික දැනුම, වෛඥානික දැනුම, ප්‍රාඥික දැනුමයි කියලා. අපි උපන්නාම අපේ ඇහැට ඉන්ද්‍රියන්ට පේන දේවල් පිළිබඳව මේ ඉර, මේ හඳ, මේ තාරකාදී වශයෙන් ගැනීම, මේ මෑණියන්ය, මේ පියාය, මේ සහෝදරයාය, නෑදෑය කියලා ඉගැන්වීම, කලින් සමාජයේ ව්‍යවහාර කරපු ප්‍රඥප්තියක් අපට ඉගැන්වීමක්. ඒ වගේම අපි ඉගෙන ගන්න ගියාම අයන්න, ආයන්න, යන්න, ඊයන්න ආදී වශයෙන් අක්ෂර ඉගෙන ගන්නවා. ABCD කියලා අක්ෂර ඉගෙන ගන්නවා. 1 2 3 4 කියලා අක්ෂර ඉගෙන ගන්නවා. මේ සියලුම අක්ෂරය, මේ නම් අපි විසින් හොයාගත්ත නෙමෙයි. මීට කලින් හිටපු අපේ ජීවීන් විසින් සම්මත කරගත්ත ව්‍යවහාර.
මේ නිසා ලෝකයා විසින් සම්මත කරගෙන තිබෙන ව්‍යවහාර දැනගැනීමෙන් අපි දැනුමක් ලබා ගන්නවා. ඉතිහාසමය දැනුම, භාෂාමය දැනුම, භූගෝලීය දැනුම ආදී විවිධ විෂයමය දැනුම් සම්භාරයක් අපි ඉගෙන ගන්න සාංඥිකව. සාංඥිකව බොහෝ දේ දැනගත්තාම ඒ සාංඥිකව බොහෝ දේ දැනගත්ත කෙනාට අපි කියනවා බුද්ධිමතා කියලා. සාංඥිකව දැනගත්ත විෂය කීපයක් සංකලනය කරලා හිට තමන් විසින් පරිශ්‍රණයක් කරලා හිට අලුත් මතයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණොත් ඒ අලුත් මතය ඉදිරිපත් කරන අවස්ථාවට අපි කියනවා පරිශ්‍රණය කරලා පරිශ්‍රණයේ ප්‍රතිඵලයක් දක්වනවායි කියලා. පරිශ්‍රණයේ ප්‍රතිඵලය දක්වන කෙනාට අපි කියනවා වෛඥානිකයා කියලා. විද්‍යාඥයා කියලාත් කියනවා. මේ වෛඥානික විද්‍යාඥයා කරන්නේ අර ලෝකේ සම්මතව තියෙන පදාර්ථ කලින් තිබිච්ච දැනුම් සම්භාර එකතු කරලා ඒවා තුලින් අලුත් අදහසක් දීම. මේ නිසා මේ දෙකම ලෞකිකයි. මේ නිසා ලෝකයේ පවතින සංඥාවල් ඉගෙන ගැනීම නිසා බුද්ධිමතෙක් වීම, විවිධ භාෂා ශාස්ත්‍ර ඉගෙනගෙන ඒ භාෂා ශාස්ත්‍ර සංඥාවල් සංකලනය කරලා පරිශ්‍රණය කරලා නාමතයක් ඉදිරිපත් කිරීම කියන මේ දෙකෙන් සාංඥික බුද්ධිමතුන් හා වෛඥානික බුද්ධිමතුන් කියන මේ වර්ග දෙක ඇති වෙනවා. ඒ අයට බුද්ධිමත් කියන වචනය පාවිච්චි කරනවා. නමුත් ලෝතර බුදුහාමුදුරන් වහන්සේට ওই වචන දෙක කොහොමවත් පාවිච්චි කරන්නේ නැහැ. දම්පියාටුවා ගැටපදය, බුස්සරණ, අමාවතුර, ධර්මප්‍රදීපිකා ආදී සකල ග්‍රන්ථයන් අපේ සිංහලයේ පරිහරණය කරලා බැලුවාම බුදුහාමුදුරන්ට මේ බුද්ධිමත් කියන වචනය පාවිච්චි කරන්නේ නැහැ. ඒ පාවිච්චි කරන්නේ නැත්තේ මොකද? බුද්ධිමත් කියන වචනෙන් අන්තර්ගත වෙන්නේ සාංඥික දැනුමෙන් සහ වෛඥානික දැනුමෙන් සීමිත වෙච්ච කාණ්ඩයක් පිළිබඳවයි. බුදුහාමුදුරන්ට පාවිච්චි කරන බුද්ධ කියන වචනය අර සාංඥික වචනය, සාංඥික බුද්ධි කියන වචනය හැදිච්ච දිවාදී ගණයේ බුදු ධාතුවෙන් නෙමෙයි හැදෙන්නේ. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වය පිළිබඳ ප්‍රකාශ කරන මේ වචනය හැදෙන්නේ බුවාදී ගණයේ බුදු ධාතුවෙන්. බුවාදී ගණයේ බුදු ධාතුව හඳුන්වන්නේ බුද්ධ බෝධනය කියලා. අවබෝධ කිරීමේ ඥානය කියලායි. අවබෝධය කිරීම ස්වයම්බු ඥානයෙන් කරපු නිසා ඒක ස්වයම්බු ඥාන අවබෝධයක්. මේ නිසා බුද්ධ ධාතුවෙන් හැදෙන බුද්ධ කියන පදය සාංඥික උගතේ පිළිබඳ කියන එකකුත් නෙමෙයි, වෛඥානික උගතේ පිළිබඳ කියන එකකුත් නෙමෙයි. තනිකරම මේක ස්වයම්බු ඥානයෙන් අවබෝධ කළ කෙනෙකුට පමණයි පාවිච්චි කරන්නේ බුද්ධ කියන වචනය. මේ නිසා බුද්ධ කියන වචනය මව්පියන් ආදී සම්මතයක් විසින් සමාජය විසින් පනවපු වචනයක් නොවේ. සම්බඥාණයෙන් සම්්‍යක් සම්බුද්ධත්වයට පත්වෙච්ච මොහොතේම තමන් වහන්සේට සත්‍යාර්ථ වශයෙන් ලැබිච්ච නමේ කියන තේරුම තමයි මම මුලින් ඉදිරිපත් කළ පාඩේ තේරුම. එතකොට බුදු ධාතුවෙන් හැදෙන මේ බුද්ධ කියන පදය, ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කළා කියන මේ පදය, තමන් වහන්සේ විසින් සියල්ල අවබෝධ කළායි කියන මේ පදය බුදුහාමුදුරන් වහන්සේට ලැබිච්ච විදිය පිළිබඳවත් බුදුහාමුදුරන්ගේ මේ බුද්ධ කියන වචන යටතේ දක්වලා තියෙනවා. බුද්ධ කියන මේ தත්ත්වයට බුදුහාමුදුරන් වහන්සේ කෙනෙක් වෙන්න බෝධිසත්ව කියන වචනයෙන් පාවිච්චි වෙන කාලයක් ගත කළා. බෝධිසත්ව කියන වචනේ ඇති වෙන්නේ බුද්ධ බෝධනය කියන ධාතුවෙන්. දිවාදී ගණයේ බුද්ධ ධාතුවෙන් නෙමෙයි. බුවාදී ගණයේ බුදු ධාතුවෙන්. බුද්ධ බෝධනයේ ධාතුවෙන් ඇතිවෙන මේ බෝධිසත්ව ස්වභාවය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේදී ආරම්භ කළේ අසංඛ්‍ය කල්පලක්ෂ 200කට ඉස්සර. අපේ බෞද්ධ පින්වතුන් හොඳට අහලා පොඩ්ඩොයි මාතුපෝසක ජාතකය. මාතුපෝසක ජාතකයේදී කියවෙනවා මහ මුහුදේ මෑණියන් පිටේ තියාගෙන මුහුදෙන් එතර වෙලා දූපතක ජීවත් වුණු බව. ඒ දූපතේ ජීවත් වන කාලේ සුද්ධාවාස බ්‍රහ්මයේගේ චිත්ත සමායෝග හේතුවකින් මේ තරුණ කුමාරයාට ඒ කාලේ හැඟීමක් ඇති වුණා මම බුදු වෙන්න ඕනයි කියලා. බුදු වෙන්න ඕනයි කියන හැඟීම ඇති වුණාම බුදු වීමට අවශ්‍ය විදිහට සිත සකස් කරගන්න එකට කියනවා බුද්ධ භූමි ඇති කරගන්නවයි කියලා.
බුදු වීමට අවශ්‍ය වන විදිහට බුද්ධ භූමි ඇති කර ගැනීමේදී බුද්ධ භූමි 4ක් ඇති වෙනවා. උට්ටාන, උම්මග්ග, අවත්තාන, හිතචර්යා කියලා. උට්ටාන කියන්නේ උත්සාහය. උම්මග්ග කියන්නේ ප්‍රඥාවන්තකම. අවත්තාන කියලා කියන්නේ අදිෂ්ඨානයක් ඇතිකම. හිතචර්යා කියලා කියන්නේ ලෝකයාට හිතවඩ කිරීමේ චේතනාව. මේ හිතචර්යාව ස්වාර්ථ හිතචර්යාව, පරාර්ථ හිතචර්යාව කියලා දෙආකාරයි. ස්වාර්ථ කියලා කියන්නේ තමන්ගේ පිළිබඳව හිතචර්යාව. පරාර්ථ චර්යාවෙන් තොරව තමන්ගේ හිතචර්යාව පමණක් පාවිච්චි කළොත් ඒ අය පසේ බුදුන් බවට පත් වෙනවා. ස්වාර්ථ පරාර්ථ දෙකම පුහුණු කළොත් තමයි ලෝතර බුදු කෙනෙක් බවට පත් වෙන්නේ. අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ උට්ටාන, උම්මග්ග, අවත්තාන, හිතචර්යා කියන මේ බුද්ධ භූමි 4 මුලින්ම ඇති කරගත්තා. ඒ බුද්ධ භූමි 4 ඇති කරගෙන ඊට පස්සේ චිත්ත අධ්‍යාසයන් ඇති කරනවා. චිත්ත අධ්‍යාස 6ක් බෝධිසත්වයන් වහන්සේ ඇති කළා. නිෂ්කාම්‍ය, පවිවේක, අලෝභ, අදෝස, අමෝහ, නිස්සරණ කියලා. එතකොට නිෂ්කාම්‍ය, පවිවේක, අලෝභ, අදෝස, අමෝහ කියන මේ චිත්තාධ්‍යාස 6කුයි උට්ටාන, උම්මග්ග, අවත්තාන, හිතචර්යා කියන බුද්ධ භූමි 4කුයි කියලා 10ක් මේ බෝධිසත්වයන් වහන්සේ මුල්ම යුගයේ පුරන්න පටන් ගත්තා. මනසින් හිත හිතා මෙහෙදාය සම්පූර්ණ කරමින් හිටියා 1,25,000 බුද්ධ ශාසනවල. ඉන් පස්සේ වචනයෙන් කියා මෙය පුරුදු පුහුණු කළා 3,87,000ක් බුද්ධ ශාසනවල. මේ තරම් දීර්ඝ කාලයක් මේක පුරුදු පුහුණු කරනකොට මේ අධ්‍යාස 6යි ඒ අධ්‍යාස 6ට අන්තර්ගත වෙලා තියෙන අර භූමි 4යි දස පාරමී බවට සම්පූර්ණ වුණා. එතකොට උත්ථානයේ අදිෂ්ඨාන පාරමිතාව වුණා, උම්මග්ගයේ ප්‍රඥා පාරමිතාව වුණා, අවත්තානය අදිෂ්ඨාන පාරමිතාව වුණා. එතකොට හිතචර්යාව මෛත්‍රී පාරමිතාව වුණා. නිෂ්කාම්‍ය අධ්‍යාසයේ නෙක්ඛම් පාරමිතාව වුණා. ශාන්ති පාරමිතාව බවට පත් වුණා පවිවේක අධ්‍යාසය. අලෝභ අධ්‍යාසය දාන පාරමිතාව බවට පත් වුණා. අදෝස අධ්‍යාසය සීල පාරමිතාව බවට පත් වුණා. අමෝහ අධ්‍යාසය සත්‍ය පාරමිතාව බවට පත් වුණා. නිස්සරණ අධ්‍යාසය උපේක්ෂා පාරමිතාව බවට පත් වුණා. දස පාරමී බවට පත් වුණාට පස්සේ දීපංකර ආදී බුදුහාමුදුරන්ගේ ශාසනවල මේ දස පාරමී ධර්මයන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් තමතරින්සත් පාරමී වශයෙන් අපේ බෝධිසත්වයන් වහන්සේ වර්ධනය කළා. මේ විදියට පාරමී ධර්ම වර්ධනය කරලා මේ පාරමී ධර්ම වර්ධනය කරගත්ත බෝධිසත්වයන් වහන්සේ ඒ බෝධිසත්ව කාලෙදිම ඒ තත්වය ලෝකත්වචර්යා, බෝධත්වචර්යා, ඥායත්වචර්යා කියලා චර්යා 3කට වෙන් කරගත්තා. එහෙම වෙන් කරගෙන හිට තල්සා දිව්‍ය ලෝකෙ ඉපදලා ඉඳලා ඊට පස්සේ කාලය, දේශය, කුලය, මවය කියන පස් මහ බැලුම් බලලා මේ මිනිස් ලෝකෙ ඉපදලා හිට මේ මිනිස් ලෝකෙදී බෝධිසත්වයන් වහන්සේ උප්පත්ති ලැබූ හැටිම ප්‍රකාශ කළා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා. අග්ගෝ හමස්මි ලෝකස්ස කියම ලෝකාර්ථ චර්යාවෙන් සම්පූර්ණ වෙමි කියලා. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස කිව්වේ ඥායත්ව චර්යාව හෙවත් සර්වඥතා ඥාණයෙන් සම්පූර්ණ වෙමි කියන එකයි. සෙට්ටෝ හමස්මි ලෝකස්ස කියලා කිව්වේ සවාසනාපහි සකල ක්ලේශ ප්‍රහීන කරලා සම්‍යක් සම්බුද්ධ වෙමි කියන ප්‍රතිඥාවයි. මේ විදිහේ ප්‍රතිඥාවක් ඇති කළ බෝධිසත්වයන් වහන්සේ ඒ ප්‍රතිඥාවෙන් අනතුරුව තමන් වහන්සේ විසින් මේ ප්‍රතිඥාවට අනුකූල වන විදිහට අභිනිෂ්ක්‍රමණය කරලා හිට ජයශ්‍රී මහා බෝධි මූලයේදී ඒ ප්‍රතිඵලය ලබා ගත්තා. ඒ ප්‍රතිඵලය ලබා ගැනීමක් වශයෙන් මුලින්ම పూర్වේ නිමාසානස්මෘති ඥානය, ඒ වගේම කෙනෙක්ගේ සිද්ධාන්නා පරචිත්ත විඥාන ඥානය, දිබ්බ චක්කු ඥානය බෝධිසත්වයන් වහන්සේ පහල කරගෙන
ආත්‍රවක්ෂය ඥානය ඇති කර ගැනීමෙන් තමයි බෝසත්යන් වහන්සේ සම්්‍යක් සම්බුද්ධත්වයට පත් වුණේ. තමන් වහන්සේ විසින්ම අනන්ත පරිමාණ කාලයක් තිස්සේ පාරමී පුරලා ලෝකත්ව චර්යාව තමන් වහන්සේගේ අදහසට අනුවම සිද්ධ කරමින් සර්වඥතා ඥානය තමන් වහන්සේගේ ස්වයංභූ ඥානයෙන්ම ලබා ගනිමින් ආත්‍රවක්ෂය කර ඥානය තමන් වහන්සේ විසින්ම ප්‍රත්‍යක්ෂ කර ගනිමින් ස්වයංභූ ඥානයෙන් සියල්ලම කරගත්ත නිසා අවබෝධ කළ කියන අර්ථයෙන් බුද්ධ බෝධිනේ කියන අර්ථයෙන් බුද්ධ කියන පදය හැදුනා බුදුහාමුදුරන්ට. මේ නිසා එදා පටන් අපි හැමදෙනාම බුද්ධ කියන වචනයෙන් අපේ බුදුහාමුදුරන් වහන්සේ හඳුන්වනවා. මේ බුද්ධ කියන වචනෙන් අපේ බුදුහාමුදුරුව හැඳින්වීම පිණිස පාවිච්චි කරන මේ බුද්ධ කියන වචනය යොදලා හිට තමත් විශේෂ නොඑක් පද අපි මේකට සම්බන්ධ කරනවා දේශනාවේදී. බුද්ධෝ දස බලෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ මුනින්දෝ භගවානාතෝ චක්කුමාංගේ රසෝ මුනි ආදී වශයෙන් විවිධ විදිහට මේ බුද්ධ කියන පදෙත් එක්ක බුදුහාමුදුරන්ට සමානාර්ථ වචන දේශනාවේ නොයෙක් තැන් වල සඳහන් වෙලා තියෙනවා. කුමන වචනකින් කුමන පදනකින් අපේ බුදුහාමුදුරුව හැඳින්නුවත් බුදුහාමුදුරුවන් හඳුන්වන පාරමාර්ථික නිත්‍ය වචනය තමයි බුද්ධ කියන වචනය. මේ බුද්ධ කියන වචනේ තියෙන්නේ ස්වයංභූ ඥාණයෙන් ප්‍රඥාවෙන් තෙමේ තමා විසින්ම සියල්ල අවබෝධ කරගන්නා ලදී කියන මේ තේරුම. මේ නිසා මේ තේරුමෙන් තමයි බුද්ධ කියන වචනයෙන් අපි අපේ ලෝතර බුදුහාමුදුරුව හඳුන්වන්නේ. බෞද්ධ පින්වතුන් බුදුහාමුදුරුවන්ගේ ගුණ අනන්ත පරිමාණීව සාකච්ඡා කරනවා, දේශනා කරනවා, ශ්‍රවණය කරනවා. මේ බුද්ධ කියන පදයේ හරියට හැදිච්ච විදිය තේරුම් නොගෙන හිටියොත් විශාල පාඩුවක් වෙනවා. මොකද සමහර කෙනෙක් මේ පදය නිසියාකාරව අවබෝධ කර නොගැනීම නිසා බුද්ධිමත් ශාස්ත්‍රඥ වහන්සේලා සමහර කෙනෙක් ලියන්න පුළුවන්. බුද්ධිමත් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් කිව්වොත් බුද්ධි කියන වචනේ හැදෙන්නේ දිවාදී ගණයේ ධාතුවෙන්. එතකොට බුද්ධි කියන වචනේ තියෙන්නේ සාඤ්ඤික දැනුම හා වෛඥානික දැනුම කියන මේ දැනුම් දෙක විතරයි. සාඤ්ඤික හා වෛඥානික දැනුම් දෙකෙන් යුක්ත ශාස්ත්‍රඥ වහන්සේ කියන අදහස එහෙම කිව්වොත් ඇති වෙනකොට බුදුහාමරගේ බුද්ධ ගුණය මැකී යනවා. මේක නිසා අපේ සිංහල සාහිත්‍ය පොත්තරන් කියවලා බලන්න දම්පිය අටුවා ගැටපදය, ජාතක අටුවා ගැටපදය, බුස්තරණ, අමාවතුර, සද්ධර්ම රත්නාවලි, සද්ධර්ම රත්නාකර, පූජාවලි ආදී ඉපරණි සෑම ග්‍රන්ථයක්ම කියවලා බලන්න එකම තැනකවත් බුද්ධිමත් කියන වචනය බුදුහාමුදුරන්ට යොදලා නැහැ. නොඑක් විශේෂණ පද තියෙනවා යොදලා. බුද්ධිමත් කියන පදේ යොදලා නැහැ. ඒ යෙදුවේ නැත්නම් මොකද බුද්ධි කියන පදේ අන්තර්ගත වෙන්නේ සාඤ්ඤික දැනුම හා වෛඥානික දැනුම කියන මේ දෙක විතරක් නිසා. බුදුහාමුදුරුවෝ සාඤ්ඤික දැනුමකින් යුක්ත කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය දාර්ශනිකයෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ වෛඥානිකයෙන් යුක්ත වෙච්ච සාමාන්‍ය විද්‍යාඥයෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ස්වයංභූ ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කළ බුද්ධ බෝධනේ ධාතුවෙන්ම කිව යුතු තත්වයක තියෙන සම්්‍යක් සම්බුද්ධත්වයට පත් වුණු කෙනෙක්. එසේ මෙසේ නෙමෙයි අනන්ත පරිමාණ කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරපෝ ලෝකත්ව චර්යාව, ඥාතත්ව චර්යාව, බෝධත්ව චර්යාව කියන මේ ත්‍රිචර්යාවෙන් සමන්විත වෙච්ච මහා ප්‍රඥාවකින් සමන්විත වුණු කෙනෙක් කියන මේ තේරුමට බුද්ධ කියන වචනය පාවිච්චි කරනවා. මේ නිසා අපි බුද්ධ කියන වචනෙන් හඳුන්වන බුදුහාමුදුරුවන්ට නව ගුණයක් කියනවා. ඉත්විතෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති කියලා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ කියන මේ සියලුම පදවල තියෙන වචන බුද්ධ බෝධනේ ධාතුව තුලින්ම අවබෝධ කරගත්ත අර්ථය ප්‍රකාශ වීම පිණිස බුද්ධෝ භගවාති කියලා හිට අන්තිමට ප්‍රකාශ කරනවා බුදුන් වහන්සේ භාග්‍යවත් කියලා හිට. මේ නිසා අපි හැම දෙනාම බුදුන් වහන්සේ තේරුම් ගන්න ඕනේ බුදුන් වහන්සේගේ නම නිවැරදිව වටහා ගැනීම තුලින්. අද මේ කරුණ මේ විදිහට පැහැදිලි කළේ වර්තමාන ලෝකේ හුඟක් දෙනෙක් බුදුහාමුදුරුවෝ ගැන කතා කරනවා
බුදුහාමුදුරුවෝ ගැන සාකච්ඡා කරනවා, බුදුහාමුදුරුවන්ගේ ගුණ කියනවා, බුදුහාමුදුරුවන්ගේ බණ කියනවා. නමුත් බුද්ධ කියන වචනේ තේරුම වරද්දා යම් යම් විදිහේ ප්‍රයෝග යොදනවා අසන්ට දකින්න ලැබෙන නිසා ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ බුද්ධ කියන වචනේ නිසියාකාරව අර්ථවත්ව තේරුම් නොගත්ත නිසායි කියන වැටහීම නිසා මේ පින්නතුන් සිල් දනාටම මේ කරුණ අද අපි පැහැදිලි කළේ. මිනිසා අපේ බෞද්ධ පින්නතුන් සෑම තිස්සෙම තේරුම් ගන්න ඕනේ බුද්ධ කියන වචනය තුළ තියෙන්නේ ස්වයම්බු ඥානයෙන්ම ලෝකාර්ථචර්යාව කුමක්ද කියලා තේරුම් ගත්ත. ස්වයම්බු ඥානයෙන්ම දතයුතු සකල ඥේය මණ්ඩලයම නිර්වශේෂයෙන් අවබෝධ කළ ස්වයම්බු ඥානයෙන්ම සවාසනා සහිත සකල ක්ලේශ ප්‍රහීන කළ මේ කරුණු තුන කරපු හේයින් ස්වයම්බු ඥානයෙන්ම අවබෝධ කරගත්ත මේ කරුණු තුනෙන් සමන්විත හේයින් බුදු ධාතුවේ බුද්ධ බෝධනය කියන ධාතුවෙන් සමන්විත වෙන අර්ථය බුද්ධ කියන පදය අපේ බුදුහාමුදුරන්ට යෙදෙනවා. බුද්ධ බෝධනීය ධාතුවෙන් හැදෙන්නේ මේ බුද්ධ බෝධි කියන පද දෙක විතරයි. අනිත් බුද්ධිමත් ආදී සියලු පද හැදෙන්නේ බුද්ධ ඥානනය කියන දිවාදී ගණයේ බුදු ධාතුවෙන්. මේ නිසායි පාලි සාහිත්‍යයේදී ව්‍යාකරණයේදී ධාතුන් දෙකක් දක්වලා තියෙන්නේ. දැන් අපට පැහැදිලි බුද්ධ ඥානනය කියන්නේ දිවාදී ගණයේ බුදු ධාතුව. ඒ බුදු ධාතුවෙන් දක්වන්නේ සාඤ්ඤික වශයෙන් ඉගෙන ගත්ත අය, වෛඥානික වශයෙන් පරිශන කළ අය. මේ දෙකම ලෞකිකය තුළ සිද්ධ වෙන දෙකක්. මේ නිසා මේ දෙක බුදුහාමුදුරන්ට යෙදීම කොහෙත්ම සුදුසු නැහැ. ඒ නිසා බුද්ධිමතා ආදී පද අපි අපේ බුදුහාමුදුරන්ට කවදාවත් යෙදුවෙත් නැහැ, යොදන්නෙත් නැහැ. අපේ ලෝතුරා බුදුහාමුදුරෝ ස්වයම්බු ඥානයෙන්ම මේ සියල්ල අවබෝධ කරපු නිසා තමන් වහන්සේ විසින් ස්වයම්බු ඥානයෙන්ම පුබ්බේ නිවාසානුස්සතිය ඇති කරගත්තේ. ස්වයම්බු ඥානයෙන්මයි දිබ්බ චක්කු ඥානය උපදවා ගත්තේ. ස්වයම්බු ඥානයෙන්මයි අපේ බුදුහාමුදුරෝ තමන් වහන්සේ විසින් ආශ්‍රවක්ෂය ඥානය ඇති කරගත්තේ. ඒ විදිහට ඥානයෙන් පහළ කරගත්ත සර්වඥතා ඥානය ලබාගෙන ස්වයම්බු ඥානයෙන්ම ලෝකාර්ථචර්යාව පිළිබඳව බුදුහාමුදුරෝ දේශනා කළේ. ස්වයම්බු ඥානයෙන්මයි බුදුහාමුදුරෝ ඥේය මණ්ඩල පිළිබඳ මේ ලෝකයාට විස්තර විවරණ කළේ. ස්වයම්බු ඥානයෙන්ම අපේ ලෝතුරා බුදුහාමුදුරෝ සංසාර දුක නිදහස්ලා ආශ්‍රවක්ෂය කළ නිර්වාණයට පත්වන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළේ. මේ නිසා ලෝකාර්ථචර්යාව කරන විදිය හරියට උගන්වපෝ, ලෝකේ සියල්ල දැනගන්න විදිය හරියට උගන්වපෝ, තමන් විසින්ම සකල ක්ලේශයන් ප්‍රහීන කළා හිට නිර්වාණයට පැමිණිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නිති පරිදි උගන්වපෝ. අපේ ලෝතුරා බුදුහාමුදුරන් වහන්සේට අපි බුද්ධ කියන මේ පදෙන් නමස්කාර කරනවා. සෑම කල්ලිම අපේ බුදුහාමුදුරුවෝ අපි හැම දිනාගම මේ බුද්ධ කියන පදයට ਸਰව ප්‍රකාරයෙන්ම යුක්ති වෙච්ච අතිම ශ්‍රේෂ්ඨය. මේ සමාන ශ්‍රේෂ්ඨය තවත් නැති හින්දා මේ ලෝකේ බුදුහාමුදුරන්ට සම කියන වචනයක් පාවිච්චි කරනවා. බුදුහාමුදුරන්ට බුදු කෙනෙක් මිසක් ඊට සමාන වෙනත් කෙනෙක් නැති නිසා. මේ නිසා මින්මත්තර අපි අපේ බුදුහාමුදුරන්ට බුද්ධෝ කියන වචනේ පාවිච්චි කිරීමේදී මේ අර්ථය තේරුම් ගනිමින් අපි ලෝතුරා බුදුහාමුදුරන්ට වැඩීමට පුදීමට අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. මේ පින් හේතුවෙන් ඔබ හැම දිනාටම දෙව් මිනිස් ශපත් කෙලවර නිවන් සම්පත් සාක්ෂාත් වේවායි කියලා අපි සෑම දිනම සාදු කියලා හිත සාදරයෙන් ප්‍රාර්ථනා කරමු.